සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් විතරයි යාට රජය විසින් ලියාපදිංචි මෙම ස්වයං රැකියාවට ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් අඩු ආදායම් ලාභීන්ට විතරයි මෙම ස්වයං රැකියාවට රජය විසින් කරගෙන යන ස්වයං රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් වයස අවුරුදු 18ත් 65ත් අතර අඩු ආදායමී පවුල් වලට මෙම ස්වයං රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එක් පවුලකින් එක් අයෙකුට පමණයි මෙම ස්වයං රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් රජය විසින් ස්වයං රැකියා 5ක් ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ පහෙන් එකකට පවුලකින් එක් අයෙකුට පමණක් මෙම ස්වයං රැකියාවට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉතින් මාසිකව රුපියල් 85000ක යන වැටුපක් ලෙස මෙම ස්වයං රැකියා නිර්මාණය වෙනවා. ඉතින් හැම ස්වයං රැකියාවකටම මාසිකව රුපියල් 85000 ලබා දෙනවා. ස්වයං රැකියා 5ක් ලබා දීලා තියෙනවා රජය විසින්. ඒ ස්වයං රැකියා 5ටම රජය විසින් රුපියල් 85000ක මුදලක් ඔයාලට මාසිකව ලබා දෙනවා. ඉතින් අවශ්‍ය බඩු නිවසටම මේගොල්ලෝ ලබා දෙනවා රජය විසින්. අවශ්‍ය බඩු සහ උපකරණ සියල්ල රජය විසින් නිවසටම ලබා දෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේවා ඇසුරුම් කරලා ආපහු නිවසට එන ආයෝජිත මහත්මයාට ලබා දී ඔයාගේ මාසික වැටුප ඔයාගේ බැංකු ගිණුමට හා අතටම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් මොනවද මේ ස්වයං රැකියා සහ මේවට අදාළ වැටුප ලබා ගන්නේ කොහොමද, මේවට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා මේ ස්වයං රැකියාවට සම්බන්ධ වීමට වීඩියෝ එකේට ලයික් එකක් දාලා රතු පාට subscribe බටන් එක ක්ලික් කරන්න විතරයි. ඉතින් ඒ කරාම ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මාවත් සම්බන්ධ කරගන්න කියලා. ඉතින් ඔන්න කමෙන්ට් එකට අපි අපේ WhatsApp number එක දෙනවා. ඉතින් ඔයාලට මේ තිරේ බලා ගන්න පුළුවන් අපේ WhatsApp number එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ WhatsApp number එකට අපිට WhatsApp message එකක් දාන්න තියෙන්නේ. මම දාන විදිය කොහොමද කියලා වීඩියෝ එක ඉතුරු හරියද කියන්නම්. ඒක නිසා ලියාපදිංචි වෙන විදිය මම වීඩියෝ එක ඉතුරු හරියද කියන්නම්. ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම මේ විදියටම අහගෙන ඉන්න තියෙන්නේ. ඉතින් ස්වයං රැකියා කිව්වම ගොඩක්ම හොරබොරු වංචා ආයතන වලට අහු වෙනවා. ඉතින් මේක HGT කියන ආයතනයක් හරහා රජය සමග ඒකාබද්ධව එකතු වී තමයි මේක කරන්නේ. ඉතින් මේකෙන් උපයන මුදල් වලින් කොටසක් ධනය විදියට රජයට තමයි කොටසක් රජයට සහ කොටසක් එම ආයතනයට තමයි යන්නේ. ඉතින් ඒකෙන්ද කිසිදු බය වෙන්න මුදලක් නැහැ. රජයට තමයි මේක සම්පූර්ණ මුදල යන්නේ. ඉතින් රජයෙන් තමයි ඉතුරු ගන්න මේ ආයතනයට බෙදා හරින්නේ. ඉතින් අපි බලමු මේ මොනවද ඔයාලට රජය විසින් දීලා තියෙන ස්වයං රැකියා කියලා. ඉතින් රජය විසින් ස්වයං රැකියා කිහිපයක්ම ලබා දීලා තියෙනවා. ඉතින් මම එකින් එක කියන්නම් මොනවද මේ ස්වයං රැකියා කියලා. ඉතින් පළවෙනියටම පහන්තිර ඇසුරුම් ස්වයං රැකියා දීලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පහන්තිර අඹරලා ඒවා ඇසුරුම් වලට දාලා පැක් කරන්න. ඉතින් පහන්තිර වලට අවශ්‍ය රෙදි සහ අඹරන උපකරණය සහ පැකට් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබා දෙනවා. ඉතින් ඔයාලට නිවසට මේක ආපසු ඔයාලට ඒව ලබාගෙන මාසයක් යනකම් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඊළඟට හඳුන් කූරු ඇසුරුම් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට හඳුන් කූරු වෙනම එවනවා. බොක්ස් ටික ඔයාලට හදන්න තියෙන්නේ. කියන්නේ බොක්ස් හදන අමුද්‍රව්‍ය ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට බොක්ස් එක හදලා හඳුන් කූරු ඒවා පැක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් පැන්සල් ඇසුරුම් රැකියා තියෙනවා. ඉතින් පැන්සල් ඇසුරුම් රැකියාවට අපි පැන්සල් ලබා දෙනවා. බොක්ස් ටික වෙනම ලබා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පැන්සල මුවහත් වෙන විදියට උල් කරලා කටර් එකකින් අපි කටර් ලබා දෙනවා. කටර් එකකින් උල් කරලා ඒවා බොක්ස් වලට දාලා ඇසුරුම් කරන්න. ඉතින් ඊළඟට තියෙනවා සබන් ඇසුරුම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සබන් බොක්ස් වලට දාලා ඇසුරුම් කරන්න. ඉතින් ඔයාලට ඊළඟට තියෙනවා පෑන් ඇසුරුම්. ඉතින් පෑන් ඇසුරුම් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒකට මාසිකව 95000ක මුදලක් ලබා දෙනවා. මොකද කිව්වොත් පෑන් බට සහ ක්ලිපි සහ බොක්ස්
ඊට අමතරව පෑන් ඇතුලේ තියෙන දවටනය පවා අපි වෙනම එවන්නේ. ඉතින් ඔයාලට වෙන වෙනම කෑලි එකට එකතු කරලා ක්ලිප් එක ගහලා ස්ටිකරේ අලවල බොක්ස් වලට දාන්න තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අනිත් ඇසුරුම් රැකියාව වලට වඩා අමාරු නිසා ඉතින් ඒකට වැඩි මුදලක් ඔයාලට මාසිකව ලබා ගන්න පුළුවන්. ඉතින් උපරිම තමයි රුපියල් 85000 වැටුප. පෑන් වල ඇසුරුම් රැකියාවේ රුපියල් 95000ක වැටුප තමයි ඉහළම වැටුප. ඉතින් ඔයාලට ඊට අඩුවෙන් ලබා ගන්න පුළුවන්. මොකද කිව්වොත් භාණ්ඩ වලට ඔක්කොම බෙදුනම තමයි ඔයාලා වැඩ කරන පෑන් ගාන්ට, හඳුන් කූරු ගාන්ට, පහන් තිර ගාන්ට, සබන් ගාන්ට තමයි මේ මුදල ඇට් වෙන්නේ. ඉතින් ඔයාලට ඊට අඩුවෙන් ගන්න පුළුවන්. නැත්තම් 85000 තමයි මාසික ටාගට් එක. ඉතින් මාස 5න් පස්සේ ඔයාලට ලක්ෂයක් දක්වා ඔයාලට මේ සෙන් රැකියාව කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දෙන ගාණ වැඩි කරනවා ඔයාලට අසුරුම් කරන්න. එතකොට ඔයාලට මාසිකව ලක්ෂයක් දක්වා මුදලක් උපයන්න පුළුවන්. ඉතින් ඒකත් අපි ඔයාලට මාස 5න් ඔයාලා අපි රෙජිස්ටර් කරගන්නවා කොහොමද මේ ලක්ෂයේ සෙන් රැකියාවට කරන්න කියලා. ඉතින් කිසිදු බය වෙන්න විදියක් නැහැ. රජයේ විසින් මේ HGT කියන ආයතනයට හරහා තමයි මේ වේකන්සි එක ලබා දීලා තියෙන්නේ. ඉතින් අඩු ආදායම් ලාභීන්ට තමයි මේ HGT කියන කම්පැනි එකට රජය ලබා දීලා තියෙන්නේ මේ වැඩ ටික කරගෙන යන්න කියලා. ඉතින් ඔයාලගෙන් කිසිදු මුදලක් ගන්නෙ නැහැ. හැබැයි ඔයාලට පළවෙනි අවස්ථාවේදී ඩිලිවරි මුදලක් විදිහට රුපියල් 1500 මුදලක් අපි ලබා ගන්නවා. ඒ කියන්නේ රුපියල් 1500 මුදලක් ඩිලිවරි ගාස්තු සඳහා ලබා ගන්නවා. ඊට පස්සේ ඔයාලට ගෙදරට ආවම අපිට අපහරහා WhatsApp සම්බන්ධ වෙලා වැඩ ටික දැනගෙන ඇසුරුම් කරන්න තියෙන. ඊට අමතරව ලියාපදිංචි වුණ කට්ටිය WhatsApp group එකට ඇඩ් කරනවා. ඉතින් මේ WhatsApp group එකෙන් ඔයාලට daily updates ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දිනපතා ඔයාලට නිවේදන ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට අනිවාර්යයෙන්ම බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා ඔයාලගේ. මොකද කිව්වොත් අපි ඔයාලට මාසිකව වැටුප බැංකු හරහා තමයි ලබා දෙන්නේ. ඉතින් අතට ගෙනනවා නම් අමාරු නිසා තමයි අපි ඔයාලට බැංකු ගිණුමට දාන්න. ඊට පස්සේ ඔයාලා ළඟම තියෙන ATM එකෙන් ඔයාලට සල්ලි ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කඩේ කියන්නේ මේ මුදල් අතට ගෙනත් දෙන්න කියලා. ඉතින් අපිට දෙපාරකට එන්න සිද්ධ වෙනවා. මොකද කිව්වොත් ඔයාලා ඩිලිවරි කරන්නත් එන්න වෙනවා. ඔයාලට සල්ලි ලබා දෙන්නත් එන්න වෙනවා. ඒක හින්දා ඒක අමාරු වැඩක් නිසා තමයි අපි ඔයාලට ගේ බැංකු ගිණුමට මේක දාන්නේ. විශේෂයෙන් ඔයා අඩු ආදායම්ලාභී පුද්ගලයෙක් වෙන්න ඕන. ඊට අමතරව ඔයා වයස අවුරුදු 18ත් 65ත් අතර වෙන්න ඕන. මොකද කියනවා නම් මේ වන විට 18ට අඩු පොඩි ළමයින් පවා මුදල් උපයන්න අරන් තියෙනවා. මොකද 18ට අඩු පුද්ගලින් රජයේ විසින් නීති අනුකූලව රැකියාවක් කරන්න බෑ. ඒක හින්දා එයාලා අඩු ආදායම්ලාභීන්ට අයත් වෙන්නේ නැහැ. මොකද වයස අවුරුදු 18ට අඩු හින්දා. ඉතින් ඔයා වයස අවුරුදු 18ට වැඩි නම් 65ත් අතර නම් ඔයාට පවුලේ කෙනෙක් විදියට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පවුලක 5 දෙනෙක් හිටියොත් ඒකෙන් එක් අයෙකුට විතරයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අඩු ආදායම්ලාභීන්ට විතරයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් රජය විසින් ජනාධිපතිතුමා කියලා තියෙන්නේ අඩු ආදායම්ලාභීන්ට පමණක් මේක කරන්න දෙන්න කියලා. මොකද එතකොට රජයේ කට්ටිය සහ වෙනත් කට්ටිය කරද්දී අඩු ආදායම්ලාභීන්ට ලැබෙන රැකියා ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න තියෙන්නේ. කොහොමද බලමු අපි WhatsApp message එකක් දාන්නේ. අපේ WhatsApp ගිණුමට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ මේ නම්බර එක type කරලා WhatsApp message එකක් දාන්න තියෙන්නේ. ඉතින් WhatsApp message එක දාද්දී ඔයාලට කරන්න තියෙන මුලින්ම ඔයාලට අවශ්‍ය වන සෙන් රැකියාව මොකක්ද කියලා දාන එක. පෑන් නම් පෑන්, සබන් නම් සබන්, පැන්සල් නම් පැන්සල්, හඳුන් කූර කියලා දාලා ඉතින් හොඳින් මතක තියාගන්න එකකට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. දෙක තුනකට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් ඔයාලා මේ විදිහට පෑන් නම් පෑන් වල කැමති සෙන් රැකියාව දාලා ඔයාලට කරන්න තියෙන ඔයාගේ නම, ලිපිනය, දුරකථන අංකය අපට එවන්න. ඉතින් ඊට දාලම පහලින් ඔයාගේ බැංකුව එවන්න තියෙන්නේ. කියන්නේ ඔයාලට වැටුප දාන්න අවශ්‍ය බැංකු ගිණුමේ නම තමයි ඕනේ. කියන්නේ බැංකු ගිණුමේ නම කියන්නේ බැංකුවේ නම තමයි අපට අවශ්‍ය වෙන්නේ. BOC නම් BOC, සම්පත් බැංකුව නම් සම්පත් බැංකුව, People's Bank නම් People's Bank කියලා ඔන්න ඔයාලට ওই විදියට තමයි එවන්න තියෙන්නේ. ඉතින් මොකද බැංකුත් අපිත් එක්ක මේ රජය විසින් කරන හින්දා වැඩිපුරම BOC බැංකුව, Bank of the Ceylon බැංකුව මේකට එකතු වෙනවා. ඒක හින්දා
ඔයාට ඒකෙත් පොඩි රජය විසින් එකතු වෙන හින්දා පොඩි සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මේ හොරුන්ට ව්‍යාජ ආයතනවල රැවටිලා ඉන්න නිසා තමයි රජය විසින් මෙම ක්‍රමය HGT කියන ආයතනය හරහා කසිදු කරගෙන යන්නේ. ඉතින් අපිට පෙන්වන්න පුළුවන් ඔයාලා ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මම, ඒ කියන්නේ WhatsApp මැසේජ් එකක් දැම්මම ලියාපදිංචි අංකය සහ අනිකුත් විස්තර ඔයාට අහන්න පුළුවන් නම් ඔයාට ඕන නම් අපි ඒවත් ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය වැඩේ තමයි කරන්න තියෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න නැතිව කියලා මං හිතනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් තමයි ඔයාට ලියාපදිංචි වෙන විදිය මන් දැන් කිව්ව විදියට කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු නැති කෙනෙක් මැසේජ් එකක් දාපු ගමන් අපිට නෝට් එක කියන්නේ යාට වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න නැහැ කියන්නේ ගැන කිසිම දැනුමක් නැහැ. ඉතින් සියලුම දැනුම මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ලබා දුන්නා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ ඔයා ලියාපදිංචි වෙනවද නැද්ද කියලා තීරණයක් ගන්න එක විතරයි. ඉතින් අපි මේ විදියට තවත් සොයන්න කියා අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එක බලපු හැමෝම WhatsApp මැසේජ් එකක් දාන්න මට සොයන්න කියාට සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.